ඉතින් කොහොමද? යාළුවනේ ඉතින් අද අපි ඇවිල්ලා තියෙන අපේ සෙට් එකත් එක්ක ඔයගොල්ලෝ බලාමුලා සෙට් එක. මම හිතන්නේ මේ ඉන්නේ කොහොමද මචං? මතකත් නෑ. ඔව් මතකත් නෑ. අපි යාළුවනේ ඇවිල්ලා ඉන්නේ. ඈතින් බලන්න පුළුවන් සිරිපාත කන්ද. ඔයගොල්ලන් බලන්න පේනවා. අපි ඇවිල්ලා තින්නේ සඳගල තැන්න සිරිපාත මාර්ගයට යාළුවනේ. රාජමලේ මේකට එන්න තියෙන්නේ දැන් අපි නම් ආවේ බලංගොඩට ඇවිල්ලා බලංගොඩින් ඉඳන් හැටන් පැත්තට ඇවිල්ලා හැටන් පැත්තෙන් මම හිතන්නේ මස්කෙලියට ඇවිල්ලා තමයි ආවේ. අපේගේ මේ ප්‍රථම කරුණාව සිරිපා කරුණාව තමයි සඳගල තැන්න. වර්තමානයේ ගොඩාක් දෙනා අතර මේ ප්‍රසිද්ධයි සඳගල තැන. මොකද මේක පහසුයි. අපි ගිය සැරේ ගියා දැරණියගල උඩ මාලිගොඩ පැත්තේ. ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් අපි මේ සෙට් එක අපි දැන් බස් එකේ යනකම් ඉන්නේ රාජමලේ බස් එක. මෙතන හන්දියට ඇවිල්ලා මොකද හන්දිය? මුල්ගම හන්දියට ඇවිල්ලා මුල්ගම හන්දියෙන් අපි දැන් බස් එකේ නම් පැයකට වැඩි හිටියේ තාම නෑ දැන් 12 මාට වෙනවා කිව්වා. අපි ඉතින් බස් එකේ යන ගමන් ඉතුරු ටික ගිහිල්ලා අපි ට්‍රේල් එක පටන් ගන්නවා. එහෙනම් අපි සමන් දෙවි හාමුදුරන් පිහිටෙන් අපේ ගමන ආරම්භ කරමු. යාළුවනේ ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්තා. අපි රාජමලේ බස් එකේ ඇවිල්ලා මීට ඩිංගක් පිටිපස්සෙන් තියෙන ඒ බස් එක නවත්තන තැන. එතනට ඇවිල්ලා එතන ඉඳන් ඉතින් පයින් තමයි. දැන් ඔන්න අපි කැලේට ඇතුළේ ඉඳන් පොඩ්ඩ දුරක් යනවා. වතු ආයක් නැති යන්න තියෙන්නේ. ඉතින් දෙවි හාමුදුරන් පිටින් අපේ යාළුවෝ ටික සිරිපා කරුණා කරන්න. සඳගල තැන පාර. සිරිපාද යන්න තියෙන ප්‍රධාන පාර 6න් එක පාරක්. එහෙනම් අපි කට්ටිය ඉන්නවා බලාගත්ත හැකි. ඉස්සරහදී නම් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ගමනේ අපේ අත්දැකීම්. එහෙනම් යාළුවනේ ඔන්න රාජමලේ සඳගල තැන මාර්ගයේ සිරිපාදේ යන්න අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේක මම හිතන්නේ මේ අපි ඊට කලින් ගිහපු පාරට වැඩිය කොට එළියේ තියෙන පාරක්. ඉතින් පහසුයි කියලා තමයි අපි සමන්දේ හම්බුන ආශිර්වාදෙ අපිට ලැබෙයි කියලා තමයි මේ මාර්ගය යන්නේ. ඉතින් එන්න මාත් එක්ක යන්න ඉස්සරහ. ඉතින් යාළුවනේ මේ අපි ඔන්න සඳගල තැන පාරේ. හරි සඳගල තැන පාරෙන් සිරිපා කරුණා කරන්න ඇවිත් මම හිතන්නේ මේ මාර්ගයේ රජමලේ කන්ද අපි කට්ටිය බලන්න පුළුවන්. ළඟින් තමයි දැන් ඉන්නේ. තව ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් අපේ කාලුගුණ යන ප්‍රශ්නයක් උන්නේ නැහැ. සම්බන්ධයෙන් හාමුදුරන්ගේ පිහිට අපිට ලැබුණා. ඉතින් අපි මීට කලින් ගිය දෙහෙනකන්ද සහ මාලිපුර පාරවලට වඩා මේ පාර මේ වනාන්තර ගතිය ටික අඩුයි. ඒ කියන්නේ අඩි පාර හොඳට බලන්න පුළුවන්. ඔන්න ඉතින් අපි සඳගල තැන්නට ආවා. යාළුවනේ මේ මෙතන සඳගල තැන්න කියන්නේ මේ සඳග මේ මාලිපුර පාරේ මේ මෙතන තැන්න. මේ මම හම්බෙන්නේ ලොකුම තැන්න තමයි මේ. ඉතින් ශ්‍රීපාද පත්මේ අපගේ තථාගතයන් වහන්සේගේ ඒ ශ්‍රීපාත්මේ හරගත්තේ සම්මල කන්ද වලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ගමනේ යන්නේ අපගේ තථාගතයන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් එන දෙහාම්බුරන් පිටින් අපිට මේ ගමනේ යන්න ආශිර්වාද ලැබෙයි කියලා අපි විශ්වාස කරමු.
පසුගිය කාලේ වඩාත් කතා බහක් වුණා මේගොල්ලන්ට මතක ඇති මේ සිරිපාදේ නායෑම. දැන් ඔයගොල්ලන්ට ඈතින් ඒක බලා ගන්න පුළුවන්. දැන් ටික හොදගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ වැරදි නිසාම තමයි මෙහෙම වෙන්නේ. ඒලා කුණු ගොඩ කරලා ඒවා වැස්සත් එක තල්ලු වෙලා ගියාම තමයි මෙහෙම නාය යන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ කුණු ගිනියන එක නවත්තන්න. මේ විනාශ මේ ලස්සන තිබ්බ මේ කඳු ගැටේ මල් විනාශ වෙලා මේ පස් පේන මේ නාය ගිය එක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇති. ඉතින් යාළුවනේ අපි සඳකල තැන්න වහකොල්ලා ඔන්න සමන්තකූට පර්වතය නැත්නම් අපගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වඳින්න දැන් යනවා. ඉතින් පොඩි මල්ලැස්සකුත් අපිට ලැබුණා. මම හිතන්නේ ඒක ආශිර්වාදයක්. මොකද අපිට කිසි කරදරයක් වුණේ නැහැ, සැරහුන්නේ නැහැ. අපි නැවත ගමන ආරම්භ කරා අපේ නඩේ ටික දිනක් නම් උඩහට ගිහිල්ලා ඉතින් මේ විදිහට ගමන් කරනවා. යාළුවනේ බලන්න මේ සඳකල දැන්න පාරේ මම දැක්ක ලොකුම විශේෂයක් තමයි කඳු ඇත්තම අඩුයි. ලොකු කඳු තිබුණේ නැහැ. ඒ දෙහනගන් පාරෙන් ආව විශාල කඳු. බලන්න මේ මල් අත්ත. කොහොම ලස්සනද කියලා. මම බලන්න ලං කරලා බලන්න. මේ පරිසරය සුන්දරයි. ඉතින් අපි යමු. අපේ සගියෝ ටික ඉස්සරහා යනවා. අටියෙන් පොඩ්ඩක් මහන්සි. ඉතින් ඔහුන් විඩ ඇරලා ගමන යනවා. දෙයිනේ බලන්නකො වනාන්තරයේ තියෙන ඒ ලස්සන. ඉතින් මේ අපිට මෙච්චර පැහැදිලි මාර්ග දෙකක් තියෙද්දිත් මේ වනාන්තර වලින් මේ සිරිපාති පන්තින එන්නේ මං හිතන්නේ මෙන්න මේ සුන්දරත්වයට වශී වෙලා. බලන්න යාළුවනේ මේ ගස් කොළන් වල තියෙන මේ අපූර්වත්වය. එතෙම මෙතන මේ ඉස්සරහින් බලන්න පුළුවන් මේ වියනක් වගේ. බලන්න මොන තරම් අපූර්වද ඒ ලස්සන. හිතන්න මේ මහා වනාන්තරයක් අස්සේ වෙරළු ගහක් බලන්නකො මේ වෙරළු ගහක් තියෙනවා මේ සඳකල තැන්න පාරේ. මන්න හරි පුදුමයි. මේ මලුත් පිපිලා පුංචි ගහේ. ස්වභාවයම හරි පුදුමාකාරයි. ඉතින් යාළුවනේ මේ අපි දැන් ඇවිල්ලා තින්නේ මහගිරිදම්බේ හරියට. ඒ කියන්නේ නන්දගල දැන් පාරේ ඇවිල්ලා බැටින්නේ ඇටම් පාරේ මහගිරිදම්බේ හරිය. තා පොඩි දුරයි පොඩි වැසකුත් අපිට හමුණා. සම්පූර්ණ මීදුම් ඇවිල්ලා තින්නේ.
ඔයාලා වට බලන්න අමාරුයි. බලපන ඈතින් මතන බලන්න පුළුවන් ඈතින් සාමචෛත්‍ය පේනවා. ඒ කියන්නේ මහගිරිදම්බේ හරියට වෙන ගොඩාක් උඩට තමයි මේ සඳකල් තැන්න පාර වෙන්නේ. මම නම් කියන්නේ හැටම් පාරටත් වැඩිය පහසු පාරක් සිරිපාද වටනවා කරන්න. ඔයාලා ඈතින් මීදුම එනවා. හරි සුන්දරයි. අර ඈත කඳු තීනේ සම්පූර්ණව වැහිලා මීදුම. මේක අපි හෙට උදේ ඔයගොල්ලෝ නම් පෙන්නන්නම් කොච්චරනම් අපුරුදු කියලා. ඉතින් අපි පුරා පැය මම හිතන්නේ 3කටත් වැඩි කාලයකින් පස්සේ ඔන්න සඳකල් තැන්න පාරෙන් හැටන් නාල සනිපාට වැඩෙන් තැන්ට ඇවිල්ලා තියෙන යාළුවනේ. ඉස්සරහින් බලා ගන්න පුළුවන් මේ හැටන් නාල සනිපාරේ මහගිරිදම්බේ හරිය. මහගිරිදම්බේ කියන්නේ මේ මම හිතන්නේ ඇහැල කණු හරිය. ඒ කියන්නේ ඇහැල කණු වෙන්න ඕනේ. යාළුවනේ අපි මේ හැටන් මහගිරිදම්බේට ඇවිල්ලා අපව බයිපාස් එකකින් එදින මේ බයිපාස් එක සෙට් කරන තැන මේ බුදු පිළිමෙත් එක ඔයාලා බලා ගන්න පුළුවන්. එතන මේ ගහලා තියෙන හත්මුරු පාට මීටර 600 කියලා. යාළුවනේ මේ අපි මහගිරිදම්බේට ඇවිල්ලා අපිට වෙලා තියෙන නිසා අපි දැන් යනවා රත්නපුර පාට. ඉතින් රත්නපුර පාට බයිපාස් එකක් සෙට් කරනවා මේ මහගිරිදම්බෙන් මීටර් 100ක් විතර ආවට පස්සේ බයිපාස් එක. බයිපාස් එකෙන් යාළුවෝ ටික දැන් ආපහු රත්නපුර පාරේ තියෙන අම්බලපක නැවතිලා හෙට උදේ තමයි අපි සිරිපහ කරුණා කරන හිතාගෙන ඉන්නේ. පොඩි වැස්සකුත් වැටෙනවා. ඒවා ඉතින් ගණන් ගන්න අපි කට්ටිය ඉස්සරහින් බේනකොට යනවා. යාළුවනේ අපිට බයිපාස් එකට ආවට පස්සේ නම් ලොකු වැස්සකට අහු වුණා. හැබැයි බයිපාස් පාර හොඳට තියෙනවා. මඩ නොවි යන්න පුළුවන්. ගාන හද ලස්සන තියලා ඉතින් පොල් ගිරි දාන්නව දැන් නැත්නම් නිකන් මැල්ලුම වගේ නෝ. ඉතින් යාළුවනේ අපි දැන් උන්න ආඩියම්බලෙ විතර යාළුවා ඈත් වෙනවා සිරිපා කරුණා කරන්න. දැන් මම හිතන්නේ වෙලාව උදේ පාන්දර 4:00 විතර ඇති. අපි ඊයේ රෑ මෙතන හිටියේ බයිපාස් එකෙන් ඇවිල්ලා දැන් තමයි ඈත් වෙලා තින්නේ උඩට යන්න.
මගේ බෑග් එක දාන්නේ. මගේ මල්ලි පොල්. ඔයාලා මෙහෙ පත්තියම පුස්තාව ගත්තේ බලන්න. මේ විදිහට. උසමත් මගේ බෑග් එක දාන්නේ.